අර අපිට ඕනේ ඇඩ්වාන්ස් රෝබස්ට් කියන බොඩි කිට් එක. ඒක මේ මොඩලිස්ටා සයිට් එකේ කෙලිම යාරිස් ක්‍රොස් එකට මේ ගාන මේක තමයි මෙතන මේ පේජ් එකෙන් තියෙන්නේ. මෙතන අපි චෙක් කරලා බැලුවා. දැන් මෙතන බොඩි කිට් එකේ මම හිතන්නේ මේ බොඩි කිට් එක කියලා ඕඩර් කරනකොට එන ස්ටෑන්ඩඩ් හතර තමයි මේක. මේ ටික මේ ඔය ටික තමයි ස්ටෑන්ඩඩ් හතර. ඕකේ නිකන් ඒගොල්ලෝ අර සයිට් එක හරි ලස්සනට හදලා තියෙනවා. ෆ්‍රන්ට් එකේ එන ඒක අර කොයි ටිකද කියලා බලාගන්න. මේ එතකොට මේ රෙයා මේක ඔබලා මේක අනිත් එක මේක. එතන මේක ගත්තහම කස්ටමර්ට තියෙනවා එයාට මේ බොඩි කලර් එකම මේ කොටස එයා කැමතිම නැහැ බොඩි කලර් එකෙන්. ඒක වෙන කලර් එකකින්ම තමයි කස්ටමර් කැමති. ඉතින් එතකොට තියෙන මම හිතන්නේ ඔප්ෂන් එක තමයි ඔප්ෂන් 1 තමයි ඔක්කොම ටික දැන් මේ සුදු පාටනේ සුදු පාටෙන් ඔක්කොම ටික අරගෙන මේ ෆ්‍රන්ට් කලර්ඩ් ෆෙන්ඩර් එක විතර බ්ලැක් කලර් එකෙන් ගන්නවා මේ කලර් එකෙන්. ඒ කියන්නේ ඔක්කොම ටික වයිට් අරගෙන කලර්ඩ් ෆෙන්ඩර් එක විතර මේකේ කලර්ඩ් කියලානේ දාලා තියෙන්නේ. කලර්ඩ් ෆෙන්ඩර් එකේ මං හිතන්නේ මේ කලර් හැම එකෙම අවైలබල් වෙන්න ඕනේ. ඒකට කලර්ඩ් ෆෙන්ඩර් එකේ බ්ලැක් කලර් එකෙන් ගත්තනම් හරි. එහෙම නැත්නම් එහෙම ගන්න බැරි නම් අනිත් ඔප්ෂන් එක තමයි බේසිකලි සමන මේවා ඔක්කොම මේ රොබස් ස්ටයිල් එකට ඇවිල්ලා තියෙන්නේ. ඕකේ මේ තුන විතරක් දාලා මේක ෆැක්ටරි එකෙන් මේ ආපු විදියනේ මේ හැම කොටස. ෆැක්ටරි එකෙන් ටොයෝටා ෆැක්ටරි එකෙන් කෙලින්ම ආපු විදියනේ. ඒ කොටස නැතුව. ඒ කියන්නේ බ්ලැක් එකෙන් දාගන්නම් බැරි නම් මේ තුන ස්ටෑන්ඩඩ් මේන් හතරෙන් මේ තුන තිබ්බහම ඇති. මේ කොටස දාන්න ඕනේ නැහැ. කොහමද එයාට ඕනේ මෙන්න මේක යාලා බ්ලැක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඇක්සසරි ලිස්ට් එකට ගියාම ඔතන මේ සෙට් එකක් පෙන්වනවනේ. ওই සෙට් එකෙන් මේ ඔක්කොම ටික ඕනේ මේක නැතුව. ඒක 19 සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් ආපු ලෙවල් එක විතරක් ආව නම් ඇති. මෙන්න මේ චුට බලන්න. ඒකේ පින්තූර ටික මෙතන පල්ලෙහා තියෙනවා. මෙතන මේ අද ඔප්ෂන්ස් වලට මේ ඔක්කොම ටික පල්ලෙහා තියෙනවා. මම ඒකේ මේ ස්ක්‍රීන්ෂොට්ස් එකක් ගෙව්වා. කියන්නේ මේක ඕනේ front grill garnish, mirror garnish, door handle garnish, rear bumper garnish, roof spoiler මේක නෑ. මේක අවශ්‍යතාවයක් නෑ. කිසිම 19 inch alloy wheel එක දාන්න අවශ්‍යතාවයක් නෑ. ඔරිජිනල් alloy wheel එක තිබ්බනම් හරි. එතකොට මේ ටික දැම්මනම් හරි.